sign YouTube channel එකෙන් අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් quality විදියට voice එක record කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයත් ගොඩක් quality විදියට voice එක capture කරගන්න ක්‍රමයක් හොයන කෙනෙක් කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙයි. එහෙනම් ඉතින් වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයා YouTube වීඩියෝ එකක් කරනවා නම් එහෙම නැත්නම් online class එකක් කරනවා නම් අත්‍යවශ්‍යම දෙයක් තමයි voice එක කියලා කියන්නේ. ඉතින් මෙතනදී voice එක record කරන්න මම තෝරාගෙන තියෙන්නේ Boya M1 කියන මෙන්න මේ mic එක. ඉතින් මේකෙන් ගොඩක් quality දෙක voice එක capture කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ mic එකට මොනවද හම්බ වෙන්නේ, ඒ වගේම මේකෙන් කොහොමද voice එක record කරගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි මේක මුලින්ම unbox කරගෙන ඉමු. මේ විදිහට මේක unbox කරගමු. ඉතින් මේ වගේ බෑග් එකක දාලා තමයි mic එක එවලා තියෙන්නේ. අපි බලමු මේකත් ඕපන් කරගෙන. හරි, මේක තමයි අපේ Boya M1 කියන mic එක. මේ වගේ ගොඩක් දිග වයර් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ වයර් එක මීටර 6ක් විතර දිගයි. ඉතින් අපිට mic එක බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන. මේක තමයි mic එක. අපි බලමු මේකට තව මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. අපිට මේ වගේ ජැක් ටිකක් හම්බෙලා තියෙනවා. අපි බලමු මේකත් ඕපන් කරගෙන. ඉතින් අපිට මෙතන බැටරි එකක් හම්බෙලා තියෙනවා. ඒක අපිට mic එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒ වගේම අපිට noise එක cancel වෙන්න මේ වගේ ස්පන්ජ් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් කොලර් එකට සම්බන්ධ කරගන්න තමයි මේක තියෙන්නේ. කියන්නේ අපිට මෙතනින් mic එක සම්බන්ධ කරගෙන මේ කොලර් එකට සම්බන්ධ කරගත්ත හැකි. ඒ වගේම මේක අවිලා ලොකු ජැක් එකක්. ඒ කියන්නේ ලොකු සබ් වලට ගහනවා නම් මේක වැදගත් වෙනවා. අපි මේක පැත්තකින් තියමු. මේ mic එක ගැන කතා කරන්න ගත්තොත් අපි මුලින්ම බැටරි එක මේකට සම්බන්ධ කරගෙන ඉමු. මේ විදිහට මේක මෙතනින් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට බැටරිය සම්බන්ධ කරගන්න පුළුවන් මෙතෙන්. මම මුලින්ම බැටරිය මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා. හරි, මම මේකට බැටරිය මේ විදිහට සම්බන්ධ කරගත්තා. දැන් අපි ආපහු මේකෙන් ගැලවුව කෑල්ල ආපහු හයි කරගමු. හරි, දැන් අපි මේකට බැටරිය සම්බන්ධ කරගත්තා. අපි දැන් mic එකට මෙන්න මේ ස්පන්ජ් එක දාගමු. එතකොට අපේ හුස්ම ගන්න සද්ද එහෙම ගොඩක් දුරට නැති වෙලා යනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේකේ වයර් එක ගොඩක් දිග හින්දා අපිට අපේ කැමරා එක එහෙම නැත්නම් ෆෝන් එක කොච්චර දුරකින් තිබ්බත් මීටර් ගාණක් දුරින් තිබ්බත් මීටර් 6ක් යනකම් දුරට මේ වයර් එක අපිට දිගහැර ගන්න පුළුවන්. ඉතින් ඒ අතින් මේ mic එක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ පේනදී ඔයගොල්ලන්ට මේ වයර් එක ගොඩක් දිගයි. මේක මීටර 6ක් දිගට වුණත් අපිට මේක අපේ කැමරා එක කොච්චර දුරකින් තිබ්බත් අපිට ලේසියෙන් මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මේ ජැක් එක ඔයාලගේ ෆෝන් එකට සම්බන්ධ කරගෙන මෙතනින් අපිට voice එක පාස්වෙන් රෙකෝඩ් කරගන්න පුළුවන් හැකියාව මේකේ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ස්විච් එකක් තියෙනවා. ඉතින් මේ ස්විච් එක උඩට කරොත් කැමරාවකින් voice එක රෙකෝඩ් කරන්න පුළුවන්. මේක මැද තිබ්බොත් මේක ඕෆ් වෙලා තියෙන්නේ. ඒ වගේම මේක යටට තිබ්බොත් අපේ ෆෝන් එකට මේක සම්බන්ධ කරගෙන voice එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ස්මාර්ට් ෆෝන් කියලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ කොලර් එකට සම්බන්ධ කරගෙන බලමු හොඳ ක්ලියර් විදිහට voice එක ඇහෙනවද කියලා. මම ඕගොල්ලන්ට මේක මම කොලර් එකට සම්බන්ධ කරගෙන voice එක රෙකෝඩ් වෙන විදිහ පෙන්නන්නම්. සමහරට මේ දැන් මම මේ කතා කරන voice එකට වඩා හොඳ quality voice එකක් ඕගොල්ලන්ට එතකොට ඇහි. හරි, දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම ඉස්සෙල්ලා කතා කරට වඩා හොඳ ක්ලියර් විදිහට මේකෙන් මේ mic එකෙන් voice එක ඕගොල්ලන්ට හොඳට ඇහෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ mic එකේ බැටරි එක ගැන කතා කරොත් අපිට normal එකේ පාවිච්චි කරනවා නම් මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ mic එකේ ගාණ, ඒ කියන්නේ මේ mic එක කොච්චර මිලක් වෙනවද කියලා කියනවා නම් රුපියල් 3000ත් රුපියල් 4000ත් අතර වගේ මුදලකට මේක ගන්න පුළුවන්. ඒ වගේම මේ mic එකේ fake එකක් තියෙනවා, original එකක් තියෙනවා. සාමාන්‍යයෙන් fake එක නම් ගණන් අඩුයි. ඒ කියන්නේ ඔයාලා online වගේ order කරනවා නම් රුපියල් 1000 ගානට විතර තියෙනවා fake එක. මේකේ original එක රුපියල් 3000ත් රුපියල් 4000ත් අතර වගේ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මේකේ voice එක ගොඩක් clear විදියට ඒ වගේම
හුස්ම ගන්න සද්දවත් ඇහෙන්නේ නැතුව ගොඩක් හොඳට වීඩියෝ කර රෙකෝඩ් වෙනවා. ඉතින් මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න ඕන නම් SL Saini YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් දෙයකින් ආයෙ හම්බෙමු.